අහසේ නිල් පාට තරම් පිරිසිදු ආදරයක් සුරේෂ්ගේ සහ නිලූකාගේ හදවත් කුල තිබුණා. ඔවුන්ගේ ආදරය කියන්නේ ශක්තිමත් පවුරක් වගේ. එක් සවසක කුඩා රහසක් හෙළිවීම නිසා සුරේෂ්ගේ සිතට කෝපයේ ගිනි පුපුරක් ඇවිලුණා. ඒ ගිනි පුපුර ඔහු වචන කියන කඩුවක් වලස පත් කළා. ඔයා මාව රවට්ටලා ඔහු කෑ ගැහුවා. ඔහුගේ කෝපය නිලූකාගේ පවුර බින්දින්නට උත්සාහ කළා. ඇගේ ඇස්වලින් ගැලූ කඳුළු ඒ ගින්නට වැටුණු නිවා දමන දියදහරාවක් වගේ. කෝපය කඩුවෙන් පවුරට පහරදීමෙන් පසු සුරේෂ්ට දැනුනේ විශාල හිස්කමක්. තමන් කළේ මහා විනාශයක් බව ඔහුට තේරුණා. ඔහු ඉක්මනින් දුවගෙන ගොස් නිලූකාව වැළඳගත්තා. මට සමාවෙන්න නිලු. ඔහු මිමිනුවා. මගේ කෝපය මාව අන්ධ කළා. නිලූකා කතා කළේ නැහැ. ඇතේ කඳුළු නැවතුණා. කෝපය පවුර බින්දින්නට උත්සාහ කළත් ආදරය කියන සිමෙන්ති ඒ බිඳුණු තැන්වලට ඇතුළු වුණා. කෝපයෙන් සීරිගිය තුවාල සුව කරන්නට ආදරයට පුළුවන් වුණා. නමුත් ඒ කැලල ඔවුන් දෙදෙනාට මතක් කළේ කෝපය මිල කොතරම්ද කියලයි.